ග්ලූට්ස් හදාගන්න ජිම් එකේ තනියම කරන්න පුළුවන් වර්කවුට් සෙට් එකක් තමයි අද අපි බලන්න යන්නේ. පළවෙනි එක ස්ක්වොට් එක කරද්දී කකුල් දෙක තියෙනට වඩා ඉස්සරහින් තියලා හොඳට පස්සට බර දීලා තමයි ස්ක්වොට් එක කරන්න ඕන. තව අපිට කරන්න පුළුවන් සුමෝ ඩෙඩ් ලිෆ්ට් එක. ඒකත් 20 25 නැත්නම් 30 35. ඒ වගේ බරක් කරන්න. තව අපිට කරන්න පුළුවන් බල්ගිරන ස්ප්ලිට් ස්ක්වොට් එක. මේකෙත් එක ඩම්බෙල් එකක් එක අතකට. එහෙම නැත්නම් ඩම්බෙල් දෙකක් අරගෙන වට කරන්න පුළුවන්. ඊට පස්සේ කාගෙත් ෆේවරේට් මොකද්ද හිප් ත්‍රස්ට් එක. හිප් ත්‍රස්ට් එක කරද්දිත් උඩට එද්දි චුට්ටක් වෙලා තියාගෙන ඉන්න. එතකොට තමයි හොඳට මසල් එක තද වෙලා වර්කවුට් එක වැඩ කරන්නේ. ඊට පස්සේ අපේ ඩම්බෙල් ඩෙඩ් ලිෆ්ට් එක මේක කරද්දි විලුඹට තමයි බර දෙන්න ඕන. එතකොට තමයි අපේ පස මසල් එක හොඳට ફોකස් වෙලා වර්කවුට් එක වැඩ කරන්නේ. ඊට පස්සේ good morning කරද්දිත් විලුඹට තමයි බර දෙන්න ඕන. එතකොට මේ වර්කවුට් එකත් ඇඩ් කරගන්න. මේකත් මාර හොඳයි ග්ලූට්ස් වලට. ඊට පස්සේ බෑක් එක්ස්ටෙන්ෂන් එක කරනවා ග්ලූට් ફોකස් කරලා පිට හොඳට අකුල ගන්න ඕන ඇතුළට. ඒක තමයි ට්‍රික් එක. එහෙම කරලා උඩට මිස් වෙන්නේ නැතුව පස්ස හොඳට ස්ක්වීස් වෙන විදියට ඉස්සෙන්න ඕන. මේ ටික try කරලා බලන්න.